ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනාම ෆයමාස් YouTube channel එකට. ඉතින් වෙනද වගේම අදත් ඔයාලට ගොඩ කාලයකට පස්සේ වීඩියෝයක් අරන් එන්න මට හිතුණා. ඒත් වැදගත් වීඩියෝයක්. හැමෝටම තිබ්බ වැදගත් මට කීප දෙනෙක්ම කිව්ව දෙයක් තමයි. මගේ කීප දෙනෙක් නිතර දෙවේලේ අහන එකක් තමයි අයියේ මික්ස් මාස්ටර් කියන එක කොහොමද, මික්ස් එකක් වෙන්නේ කොහොමද, මාස්ටර් එකක් කියන්නේ මොකද්ද කියන ඔන්න වගේ ප්‍රශ්න මට නිතර දෙවේලේ මේ කීප දෙනෙක් සතිය දෙතුන් දෙනෙක් මගෙන් අහනවා. අයියේ මික්ස් එක කියන්නේ මොකක්ද, මික්ස් මාස්ටර් කියන්නේ එකක්ද, මික්ස් මාස්ටර් කියන්නේ දෙකක්ද, ඔන්න වගේ දේවල් මගෙන් අහනවා. ඉතින් ඒක නිසා මට හිතුණා මික්ස් එකයි මාස්ටර් එකයි ගැන වීඩියෝ කීපයක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. ඉතින් මේ වීඩියෝ කීපෙන් පළවෙනි වීඩියෝ තමයි අද මේ කතා කරන්නේ. මික්ස් එකකට යන්න කලින් ඕගොල්ලන් කරන්න ඕන ප්‍රධානම දේවල් ටිකක් තියෙනවා. කියන්නේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා ඔයගොල්ලන් දැනගන්න සහ ඔයගොල්ලන් කර යුතු කරන්න ඕනෙම දේවල් ටික ඔයාලා ප්‍රොජෙක්ට් එකේ මික්ස් එකකට ඔයාලා යන්න කලින්. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔයාලන් තියාගන්න. අනිවාර්යයෙන් ඔයාලා අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලට දෙන ගැටලු කමෙන්ට් කරගෙන යන්න. එක්ක මට මැසේජ් එකක් හරි තියන්න. ඉතින් ඔයාලට කියන්න ඕනේ ෆයමාස්ටර් YouTube channel එකේ ගොඩ කාලයකට වීඩියෝ නැති වුණා. ඉතින් මම හිතුවා ආයෙත් ඔයාලා වෙනුවෙන් වීඩියෝ කීපයක් කරන්න, වීඩියෝ ටිකක් කරන්න. ඉතින් මම මික්ස් ඇන්ඩ් මාස්ටරින් කියන්නේ මොකක්ද කියන එක ගැන මගෙන් එහාට තව අපේ ලංකාවේ පිට රටක ඉන්න දැවන්ත මික්ස් මාස්ටර් කියන සබ්ජෙක්ට් එකේ දැවන්ත අයගෙන් මම ඔයාලට එයාලගේ අදහස් අරගෙන එනවා වීඩියෝ එකක් වශයෙන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, එකතු වෙලා ඉන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කෝල් කරන්න නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ අද මික්ස් එක කරන්න කලින් කොහොමද ප්‍රොජෙක්ට් එක හරියට පිළිවෙලක් කරගන්නේ. නම්බර් 1 ඒ කියන්නේ පළවෙනි දේ ඔයාලගේ ප්‍රොජෙක්ට් එක පිළිවෙලක් තියෙන්න ඕනේ. ඕනම දෙයකදී පිළිවෙල. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් මික්ස් එක ඔයා නොකරනවා. ඒ කියන්නේ ඔයාට මික්ස් එක කරන ඔයාගාව කිසිම ඔඩියෝ මොන්ට් එකක් ඉන්ටර්ෆේස් එකක් ඔය දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාට ඒක සැටිස් නැහැ. ඔයාට කරන්න බෑ ඔයාගේ ප්ලේස් එකේ හැටියට. එහෙම වුණොත් ඔයා අනිවාර්යෙන් පිටගෙනට මික්ස් මාස්ටර් එකක් යවන්නවා. එතකොට ස්ටෙම්ස් වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ට් එක වෙන්න පුළුවන්, ප්‍රොජෙක්ට් බෑකප් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දෙක මොන දේ කරත් අනිවාර්යෙන්ම පිළිවෙලක් කියන එක තියෙන්න ඕනේ. ප්‍රධානම එක මික්ස් එකකට යද්දී පිළිවෙල කියන එක තමයි අනිවාර්යෙන්ම. පිළිවෙලටත් කලින් කරන්න දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙල කියන්නේ දැන් ඔයා හිතනවා සින්දුවක් හදනවා. ඒක සින්දුවක් හදාගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒ ටික පියානෝ රෝල් එකක් වශයෙන් තමයි ඔයා ප්ලේ කරන මිඩි ටික VST contacts මොන හරි ඔය අපි කියමු මොන හරි ප්ලගින් එකකින් ඒක ඔක්කොම මිඩි රෝල් එකක් විදිහට පියානෝ රෝල් එකක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. දැන් ඔයාලට කියන්නේ මම මේ ටික මගේ කලින් එහෙම නෙමෙයි තිබුණේ ඔක්කොම එකට දාගන්න තියෙන සමහරක් වෙලාවට ෆෝල්ඩර්ස් වල. දැන් මේක මික්ස් එක කරලා ඉවරයි, මාස්ටර් එකත් කරලා ඉවර නිසා මේක මම පොඩක් පිළිවෙලක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ප්‍රොජෙක්ට් එකේ ලොකු පිළිවෙලක් නැති වුණත් සාමාන්‍ය පිළිවෙලක් තියෙනවා. VST ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට්ස්, drums, vocals, backup vocals කියන්නේ ඉතින් අර ඇඩිෂනල් ඒකට මම ඇඩ් කරලා දෙන vocals ටික. ඉතින් මේවා ගැන කතා කරන්න කලින් අපි VST කියන ෆෝල්ඩර් එක ඇතුළට යන්න. ඒක ගැන චුට්ටක් විශේෂයෙන් කතා කරන්න. මොකද මම දැකලා දෙනවා මට මික්ස් එකක් කරන්න ගොඩක් අය ගෙනල්ලා දීලා දෙනවා මට මික්ස් කරන්න. මොකද කෙටියෙන් කිව්වොත් අවුරුදු එකමාරක් දැන් මම වැඩ කරේ නැහැ. මම කියන්නේ මීට කලින් දැන් ඒ අවුරුදු එකමාර දෙකට කලින් මාට වැඩගෙන ආපු අයගේ ප්‍රොජෙක්ට් 150ක් විතර තමයි මේ ගැටලු උනේ. එයාලා ප්‍රොජෙක්ට් ගේන සමහරක් වෙලාවට එයාලා ඩ්‍රම්ස් ටික ඔක්කොම එකම වේව් එකට අරන් එනවා. ඒවා ලොකු ගැටලු ස්ටෙම්ස් ගේනකොට ප්‍රොජෙක්ට් එක ගේදී සමහරක් වෙලාවට එයාලා පියානෝ රෝල් එක විතරක් ඒක එක්ස්පෝර්ට් කරන්න කන්වර්ට් කරන්න නැතුව එයාලා ගේනවා. ඉතින් එහෙම වුණාම ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. අපිට ඉතින් අපි ගාවේ ටෝන් එක ඒ සද්ද ටික අපි ගාව සමහරක් වෙලාවට නැති වෙන්න පුළුවන්. එතකොට ඔය වගේ ලොකු ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට කියන්නේ පිළිවෙල ඒක බලන්න ඕනෙම තමයි ප්‍රොජෙක්ට් එක මික්ස් එකකට යන්න කලින්. ඒ වගේ මික්ස් එකට යන්න කලින් ඕලා bit rate, sample rate ඒවා අනිවාර්යෙන් බලන්න ඕනේ. දැන් bit rate, sample rate බලද්දි මුලින්ම ප්‍රොජෙක්ට් එකක් වයිදන් ස්ටෙම්ස් ටික වෙන කාටරි දෙන්න එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරනවා අනිවාර්යෙන් audio mix down එකට යන්න දාන්න. එතනින් ගිහලා ඔයගලන් 24 bit rate එකයි sample rate එක 48 එකෙන් wave ෆයිල් ෆෝමැට් එකෙන් තමයි එක්ස්පෝර්ට් එකක් ඔයාලා ගන්න ඕනේ.
යාලට ඇවන ස්ටෙම්ස් ටික වෙන වෙනම ගන්නවන දෙ ඊට පස්සේ ඕකම දැන් ඔයාලගේ මේ ප්‍රොජෙක්ට් එකම ඔයාලම මික්ස් එක කරනවා අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා දන්න අයනේ මේක කරන්නේ නොදන්න අයට දැනගන්නයි එක තමයි මම මේ ගොඩක් කියන්නේ දන්න අය දන්නවා නැත්තම් දන්න එකේ අපි ඕක දන්නවා ඕක අවශ්‍ය නැහැ අදාළ නැහැ ඒ වගේම නොදන්න අයට දැනගන්න තමයි මම කියන්නේ ඔයාලට මේ ප්‍රොජෙක්ට්ස් සෙටප් කියලා දෙනවා එතකොට shift එකයි s එකයි ගිහුවාම ප්‍රොජෙක්ට් සෙටප් එක එනවා shift එකයි s එකයි ඔන්න නැත්තම් ඔයාලට පුළුවන් මේ ප්‍රොජෙක්ට් කියන එකට ගියා ප්‍රොජෙක්ට් කියන මටත් එක අමතක වෙලා ප්‍රොජෙක්ට් කියන එකට ගියා ප්‍රොජෙක්ට් සෙටප් කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. එතකොට එතන පෙන්න මේ අපේ ප්‍රොජෙක්ට් එකේ bit rate sample rate recording format එක file type stereo panel ඒ හැම එකම මෙතන පෙන්නනවා. ඉතින් අපිට මෙතනින් පුළුවන් frame rate එක ඉඳන් තියෙනවා වීඩියෝ ඉතින් අපිට පුළුවන් මෙතනින් sample rate එක අපිට උමනායක මෙතන select කරලා ඒ කියන්නේ full project එක. ඒ කියන්නේ මේ අපි මේ පටන් ගන්න project එක පටන් ගන්න මේ sample rate මේ bit rate එක කියන එක තමයි අපි මෙතනින් change කරොත් ඒක තමයි දිගටම ඇදිලා යන්නේ. දැන් මේක අපි 44 වලේ 32 වලේ 2 වල හරි කරොත් අපිට වෙනවා කවුරු හරි වෙන කෙනෙක්ට දෙද්දි මේ ටික වෙනම project එකක් ආයෙත් convert කරන්න 4824 වලට මේකම වෙනස් කරොත් කන්වර්ට් කරලා අපිට හදාගන්න පුළුවන්. ඒක තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. මම දැන් ආවේ පිළිවෙල ගැන කතා කරද්දී අමතර දෙයක් ඔයාලට මේ කියන්න. ඉතින් අපි දැන් කෙලින්ම යමු VST කියන මගේ මේ VST මගේ ප්ලේ කරපු ඉන්ස්ට්‍රුමන්ට් ටික මේ ප්‍රොජෙක්ට් එකට අදාළ මේ විදිහට මම Nexus ඊට පස්සේ piano V2 ඊට පස්සේ contact වගේ මම කීපයක් මේකට පාවිච්චි කරලා දෙනවා. ඉතින් ඔයගේ ලොකු ප්‍රමාණයක් මේකේ නැහැ ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ ලයිව් ප්ලේ කරපු කිසිම දෙයක් නැහැ මම නිකන් බේසික් ගහපු වැඩක් මේක. ඉතින් මෙහෙම තමයි මේ ටික තියෙන්නේ ඔක්කොම. ඉතින් ඔයාලා මුලින්ම කරගන්න ඕන දේ තමයි මෙතන ඔයාලා ප්‍රොජෙක්ට් එක හදාගෙන යලා ඔක්කොම තින්නේ මේ විදිහට නම් පියානෝ රෝල් විදිහට නම් ඔයාලා ෆයිල් ගිහිල්ලා ඔඩියෝ මික්ස් ඩවුන් එකට ගිහිල්ලා දැන් ඔයාලගේ සාමාන්‍යයෙන් කරලා ගොඩක් අය sample loop use කරද්දී ඒක ප්‍රොජෙක්ට් එකට අපි import කරද්දී මෙයාලා අහනවා ප්‍රොජෙක්ට් එකට copy කරන්නද මේ sample එක කියලා. මේ sample එක ප්‍රොජෙක්ට් එකට copy කරන්නද කියලා අහනවා. ඉතින් ඔයාලා ඒක එවෙලේ copy කරොත් එහෙම copy නොකර හිටියොත් අනිවාර්යයෙන් ඒකත් export කරන්න වෙනවා. copy කරොත් ඒ දාන sample එකේ copy එක තියෙන නිසා ඒව export කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට අවශ්‍ය VST instrument එක ඒ ටික එක්ස්පෝර්ට් කරගන්න ඕනේ ආයෙත් ප්‍රොජෙක්ට් එකටම. ඉතින් එහෙම කරගන්නේ කොහොමද කියලා කිව්වොත් පිළිවෙල වලින් අංක 1 මේක තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන නේම් එකක් දෙන්න පුළුවන්. ඔක ඔයාලට මොකක්ද කියලා ඉන්ස්ට්‍රුමන්ට් කියලා නේම් එකක් දීලා ඔක්කොම හැබැයි සේරම අපි දැන් අපි කියමු ඉන්ස්ට්‍රුමන්ට් 100ක් තියෙනවා කියලා. ඒ 100ටම ඒ අපි නේම් එක තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඒ නේම් එකත් එක්ක තමයි අනිත් එකට. ඉතින් ඔයා ඊට පස්සේ රීනේම් කරගන්න ඕනේ. ඔයා පොඩ එකින් එකට ඊට පස්සේ පාත් එක දෙද්දි අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රොජෙක්ට් එක දෙනවා. ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ඇතුළට ගිහිල්ලා ප්‍රොජෙක්ට් එකේ දෙන ඔඩියෝ කියන එක. අන්නේ ඔඩියෝ කියන එක ඇතුළට දෙන්න. එතකොට කිසිම වෙලාවක ඔයාගේ ෆයිල් මැෂින් එකේ නැහැ. මේකට එක්ස්පෝර්ට් එක කරලා ප්‍රොජෙක්ට් එක කොපි කරන් ගියත් ඒකට එක්ස්පෝර්ට් කරපු ටික මේක රැඳෙනවා. ඉතින් ඒ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆයිල් ෆෝමැට් එක ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් වේව් වලට දෙන්න. MP3 නෙමෙයි මේ කිසිම ගන්නේ වේව් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මොන දේ කරත් වැඩක් නැහැ. ඔයා හිතන්න දැන් ඔයාලට බේස් එකක්. ඔයාට ඕනේ බේස් ගිටාර් එක මොකක් හරි එකක් නම් ඔයාට ඒක මොනෝ ගන්න ඕන නම් ඔයාට ඒක විතරක් මෙතනින් මෙහෙම සිලෙක්ට් කරලා ඒක විතරක් එක්ස්පෝර්ට් කරද්දී මෙතනින් මොනෝ මික්ස් ඩවුන් කියන එක ටික් එක දාපුවම ඒක මොනෝ අපිට ගන්න පුළුවන්. ඒ ගණිතෙත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. අපේ ප්‍රොජෙක්ට් එකටම දැන් අපිට ඕක වැටෙන්න ඕනේ. වැටෙන්න අනිවාර්යෙන් කරන්නේ පෝල් ඔඩියෝ ට්‍රැක් කියන දෙකම ක්ලික් කරන්න ඕනේ. දැන් මගේ 8.5 මං හිතන්නේ මට මතක හැටියට තියෙන්නේ. මම ඒක අප්ඩේට් කරලා නැහැ. අනිත් ඒවාත් මේකම තියෙනවා. පෝල් විතරක් හරි තමර ක්ලාවුඩ් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඔඩියෝ ට්‍රැක් කියන එක නැති වෙන්න පුළුවන්. පෝල් ඔඩියෝ ට්‍රැක් දෙකම එකට තියෙන්න පුළුවන්. ඉතින් මේක වෙනසක් වෙන්නේ නැහැ. අර ඒගොල්ලෝ මේ ඉමේජ් එකේ වෙනසක් වුණොත් ඒක අප්ඩේට් එකට චුට්ටක් ඔය තියෙන තැන් ටික වෙනස් වුණාට ඕවා වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන් දැනගන්න ඕනේ ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ ටික කොහොමද දාලා ඉතින් මේ දාලා ඉතින් ඔක්කොම ටික එකපාර එක්ස්පෝර්ට් කරනවා නම් ඔයාලා සේරම ස්ටීරියෝ වලට ගන්න ඕන නම් ඔයා මුලින්ම කරන්නේ ඔයාට රියල් ටයිම් ගන්න ඕන නම් රියල් ටයිම් දාගන්න පුළුවන්. ඔයාට නෝමල්
එක්ස්පෝර්ට් එක ගහනවා normal export එක ගහන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඊට පස්සේ දැන් මෙතන මේ විදිහට තමයි මේ උඩ name එකයි path එකයි file format එක හදාගන්න. ඒ ටික හදාගත්තට පස්සේ ඊට මෙතන තියෙනවනේ channel batch export කියලා. අන්න එතන ක්ලික් කරන්න ඕනේ අනිවාර්යයෙන්. මෙන්න මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙතන ඕපන් වෙනවා ටික් එක දාන්න ගොඩක්. එතකොට දැන් මම කලින් මේක එක්ස්පෝර්ට් කරපු නිසා මේක පේනවා. දැන් ඔයාලා හිතනවා ඕනේ ඉන්ස්ට්‍රුමන්ට් ටික ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් ටික විතරක් එක්ස්පෝර්ට් කරගන්න නම් ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් කියන එක උඩ තියෙනවා ටික් එක දාන්න. එතනට දාපු ගමන් ඔක්කොටම ටික් එක ගන්න ඉන්ස්ට්‍රුමන්ට් එක යටතේ තියෙන PST යටතේ තියෙන ඔක්කොම ටිකට වැටෙනවා. ඉතින් එහෙම නැතුව ඒකට ඇතුලේ තියෙන අදාළ එකක් විතරක් ඔයාලා එක්ස්පෝර්ට් කරගන්න ඕන. මෙහෙම දාගන්න පුළුවන්. ඒ 3-4ක් දාගන්න ඕන. මෙහෙම විතර ක්ලික් කරලා එහෙම කරගන්න බලන්න. මෙහෙම ඔක්කොම ක්ලික් කරලා ඊට පස්සේ මේ පෝල් ඔඩියෝ ටැග් දාලා පාත් එක හරි ඒ ටික හැදුවා එක්ස්පෝර්ට් කරපු ගමන් මේ ප්‍රොජෙක්ට් එකටම තමයි ඔය ටික වැටෙන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලා ගොනුවට වැටෙන්නේ නැති කියලා. ඔයාලට අයිඩියාවක් වෙන්නේ නැති කියලා කොහොමද කරගන්නේ කියලා. දැන් මොකද ගොඩක් කැමට අරන් ආපු අය අර වගේ ගැටලු ආවා. එතකොට ගොඩක් අමාරුයි අපිට වැඩක් කරගෙන යන්න. එතකොට අපි අපේ ටයිම් එක ඒකට වැය වෙනවා අපේ ඒක ප්‍රොජෙක්ට් එක හදාගන්න. ඒ වගේ ගැන සමහර කාඩයකට සමාන ටෝන්ස් නැති වෙන්න පුළුවන් අපි ගාව. මොකද එයා මොකක් යූස් කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ ගැටලු වෙනවා. දැන් මේ DAW නැතුව වෙන එකකින් පාවිච්චි කරනවා FL වගේ එයා එක්ස්පෝර්ට් කරද්දී අර සිස්ටම් තමයි 4824 එක එක්ස්පෝර්ට් කරලා වේව් වල එක්ස්පෝර්ට් කරලා ස්ටෙම්ස් ටික වෙනම ඒක අරන් එන්න ඕනේ. ඊට පස්සේ Cubase හදගෙන Cubase එකට දාගද්දී අර වගේ ෆයිල් ෆෝමැට් එකේ අවුලක් තියෙනවා ඒක කෙලිම කන්වර්ට් කරලා Cubase එකට දාගන්න පුළුවන් කන්වර්ට් වෙනවා Cubase එකට දාද්දී. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඉතින් මුලින්ම කරගන්න ඕනේ ඔන්න ඔය දේ. ඊට පස්සේ එහෙම වැටුණාට පස්සේ මෙන්න මේ ටික මම කරේ අයින් කරේ නැහැ. මොකද හේතුව අපිට යම් කිසි වෙලාවක මොකක් හරි දෙයක් ඇඩ්ජස්ට් කරගන්න ඕන. මුලින් කරන්න ඕනේ මේ ටික ඔක්කොම VST ටිකයි අපි දාපු හම් කරපු ඩමි එකයි හම් කරපු බොක්ස් එකයි කියන වෝකල් එකයි يعني අපි මෙලඩි හම් කරපු එකයි ඒ ටිකයි ඔක්කොම මම එක ෆෝල්ඩර් එකකට ඇදලා මේ විදිහට VST කියලා ෆෝල්ඩර් එකක් හදලා ඒකට දාලා මියුට් කරලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට මියුට් කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම ගත්ත ටික ඔක්කොම මෙන්න ඒ ටික ඔක්කොම වැටුනේ මෙන්න මේ පිළිවෙලට. මෙන්න මේ විදිහට ඔක්කොම ආවට පස්සේ මට ඕන ඇඩ්ජස්ට්මන්ට් එක මම කරගත්තා. මෙන්න මෙහෙම වෙනම. ඉතින් මම ඒ ටිකත් වෙනම මේ මම ඔයාලට කිව්වේ මම ඉන්ස්ට්‍රුමන්ට් කියලා ගහලා තිබ්බේ. ඉතින් ඒ ඉන්ස්ට්‍රුමන්ට් කියන එක යටතේ Nexus කියලා වැටලා තියෙනවා. අන්න ඔය විදිහට තමයි වැටෙන්නේ පියා. ඒ නම වැටෙනවා. ඊට පස්සේ වාට දෙන්න වාට මෙන්න මේ වෙඩි මෙහෙම අයින් කරලා දාන්න. ඒක කන්ටැක්ට් කියලා දෙන්න. ඉතින් වාට පුළුවන් ඒකට ඩබල් ක්ලික් කරලා මෙහෙම අයින් කරලා දාන්න. ඉතින් මම ඒක ඔක්කොම එක ෆෝල්ඩර් එකකට මෙන්න මේ ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඊට පස්සේ ඩ්‍රම්ස් ටික මම ඩ්‍රම්ස් ටන් ගොඩක් යූස් කරනවා. මම මිඩි හරහා ප්ලේ කරනවා අඩුයි ගොඩක් කියලාවට මම වෙනම අරගෙන මට අවශ්‍ය ඩ්‍රම් එක මම හදා ගන්නවා. ඒකයි මගේ මම ටෝන්ස් වෙනම හදන්නේ. මම ඒව හදා ගන්න මේ පිළිවෙල තමයි මම ඩ්‍රම්ස් ටිකත් මේ ග්‍රෝ එක මම වෙනම මෙන්න මේක ඒක වෙන ෆෝල්ඩර් එකකට දාලා තියෙනවා. ඩ්‍රම්ස් කියලා මම මේ ෆෝල්ඩර් නම් නේම් කරලා දෙන්නේ. මේ ඉන්ස්ට්‍රුමන්ට් එක වෙනම. ඩ්‍රම්ස් ටික වෙනම. ඊට පස්සේ වෝකල් ටික වෙනම. දැන් වෝකල් එක ඇතුළට තමයි අර බෑකප් වෝකල් කියන එක මම දාන්නේ. දැන් මම දැන් මේක එළිය තියලා තිබ්බා ඔයාලට පේන්න. මේක මේ විදිහට තමයි යන්නේ. සාමාන්‍යයෙන් වෝකල් ටිකත් මම මෙන්න මේ පිළිවෙලට දැන් මේකේ නම් වෝකල්ස් ටික මම මෙහෙ කරපු නෙමෙයි. මට මේක කරලා එවපු වෝකල්ස් ටිකක්. ඉතින් ඒක එයා එපු විදිහට මට කපලා කොටලා පොඩ්ඩක් හදා ගන්න සිද්ධ වුණා. ඒක ඉතින් ඒ විදිහට තමයි හදාගත්තේ. ඊට පස්සේ මේක නම් මේ බෑකප් වෝකල්ස් ටික ඔක්කොම මෙහෙ දාපු වෝකල්ස් ඒ කියන්නේ මගේ ස්ටුඩියෝ එකේ දාපු වෝකල්ස් තමයි මම තියෙන්නේ මේක කීපයක්. මගේ වෝකල්ස් සහ කෙනෙක්ගේ වෝකල්ස් තමයි මේකට මම ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි. ඉතින් ඒවා මේ පිළිවෙලකට මේ විදිහට තියෙද්දි ආස හිතනවා වැඩක් කරගෙන යන්න. අන්න ඒකයි මම කියන්නේ කිසිම වෙලාවක ඔයාලා පිළිවෙල කියන එක ඔයාලගේ හැදුනොත් දැන් ඔයාලා හිතන්න දැන් මේ ටික ඔක්කොම නිකන් එළිය තිබුණොත් මෙන්න මේ සිස්ටම් එකේ මෙන්න මේ විදිහට නිකන් ඔහෙ තියෙනවා. ඒ ෆෝල්ඩර්ස් වලට දැම්මාට පස්සේ ඔයාලට තියෙන වාසි තමයි ඒ ෆෝල්ඩර් එක වෙනම සෝලෝ කරලා ෆෝල්ඩර් එක ඇතුළේ ඉන්ස්ට්‍රුමන්ට් එක වෙනම අහන්න පුළුවන්. නැත්නම් ඔයා අරම කරන්න ගියොත් එකින් එකට සෝලෝ කරන්න දැන් මේක එහෙම නැහැ. ෆෝල්ඩර් එක ඇතුළේ සෝලෝ කරපු ගමන් ඔක්කොම සෝලෝ වෙනවා. දැන් අර එකක් විතරක් සෝලෝ කරලා අහන්න නම් ඉතින් ඒක ඇතුළේ කියලා මෙහෙම සෝලෝ කරපු ගමන් මේක කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක කම්ප්ලීට් කරලා බලන්න මේක මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ මෙහෙ විදිහට තමයි එන්නේ.
ඕක මේ ගහලා තියෙන පියානෝ එකක් තියෙනවා කැන්ටක් පියානෝ එකක් ඒක තමයි පොඩ ලස්සන කරලා තියෙන්නේ මේ ඔක්කොම EQ කරපුවා තියෙන්නේ ඒව ගැන පස්සේ අපි කතා කරමු මේක කතා කරන පිළිවෙල ගැන දැන් අපිට මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ ඔය විදිහට විදිහට ප්ලේ කරන්න දැන් ඔය විදිහට ඔය ටික ප්ලේ කරගන්න ඊට පස්සේ ආයෙත් අපි ඩ්‍රම් එකෙත් ඕන ඩ්‍රම්ස් ටික විතරක් අපිට ප්ලේ කරලා අහන්න අපිට චුට්ටක් ඩ්‍රම් එක විතරක් අහගන්න ඕන නම් ඩ්‍රම් ටික ෆෝල්ඩ් එකේ තියෙන්නේ ඒ ෆෝල්ඩ් එක සෝලෝ කරපු ගමන් දැන් මේක නම් ඔයාලට ඇහෙනවා ඇත්ත ටිකක් පිළිවෙලකට ඇහෙනවා මොකද හේතුව මේ ඔක්කොම EQ කරලා දාන්න ඕන ඉෆෙක්ට්ස් ඔක්කොම දාලා තියෙන්නේ මේකට. ඉතින් ඔය ඩ්‍රම්ස් වල එන ඇහෙන ටික ඔක්කොම පිළිවෙලකට ඇහෙනවා ඇත්තේ අන්න ඒක නිසා. ඉතින් අපි අද කතා කරන පිළිවෙල ගැන ඒකෙදි මම ඔය මුකුත් ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි ඒක වෝකල් ටික ඕනම මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. වෝකල් ටික මෙහෙම දෙන්න. ඉතින් වෝකල් ටික විතරක් ඕනම් ප්ලේ කරගන්න අර විදිහට තමයි. ඉතින් ඊට පස්සේ බෑකප් වෝකල් ටිකක් තියෙනවා බෑකප් කියන්නේ නිකන් මට චුට්ට ලස්සන වෙන්න යටින් දාගත්ත පොඩි පොඩි ශබ්ද ටිකක් ඒක තමයි මේ වගේ කොහෙන්ද මම ඒක වෝකල් එකත් එක්ක ප්ලේ කරලා බලන්න සමුදෙන්න මේ ජීවිතෙන් ඊට පස්සේ මෙතන දාලා දෙනවා ආලාප් එකක් දාලා දෙනවා නිකන් සිස්ටම් එකට තමයි ඕක යන්න ඉතින් ඊට පස්සේ තව පොඩි තියෙනවා පොඩි වෝකල්ස් වගේ මේ වගේ කීපයක් මේ තියෙනවා ඉතින් මේ මික්ස් එකේ ෆයිනල් එක නිකන් ඕගොල්ලන්ට අහන්න දුන්නොත් මේ විදිහට තමයි ඉතින් ඊට පස්සේ මම නිකන් අද චුට්ටක් අහන්න දෙලා ඊට පස්සේ මම පෙන්නන කොහොමද මේක උඩේ කියලා දැන් මගෙන් මිදීලා ඔය විදිහට තමයි මික්ස් එකකට යන්න කලින් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න ඕනේ පිළිවෙල කියන එක ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද පිළිවෙල කියන එක තිබුණාම දැන් ඔයාලට හිතුනොත් අද ඔයාට ඕනේ මම ඔයාලට මේ ටයිම් එකේ ඔයාලට තකාල ඉන්ස්ට්‍රුමන්ට් ට්‍රැක් ටික ඒ channel ටික ඒ ස්ටෙම්ස් ටික විතරක් අද ඉකීව් කරනවා කියලා ඔයා හොය ඉන්න ඕනේ නැහැ. ෆෝල්ඩර් එකේ දෙන ෆෝල්ඩර් එක සෝලෝ කරගත්තා. ඔයා එකකට ඒව හදාගෙන ඔයාට යන්න පුළුවන්. නැත්තම් වෙනම තිබුණාම ඔයා හොයන්න ඕනේ. ඊට කික් එක කොහෙද හොයන්න ඕනේ. ඔයගේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. අද පළවෙනි වීඩියෝ එක. ඉතින් ක්ලීන් එක මේක පිළිවෙල කියන්නේ මොකක්ද?
මික්ස එකට යන්න කලින් පිළිවෙල කියනක මොකක්ද කියනක තමයි අදම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ වල කිසිම එකකද මාව පේන්නේ නැති උනාට ඔයාලට වෝකල්ස් ටික ඇහෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් වෝකල් ටික මග අරගන්න නැතුව හෙඩ්ෆෝන් එකක් දාගෙන හරි අනිවාර්යයෙන්ම අහන්න. මොකද හේතුව මොකද ඔයාලට යම් කිසි දෙයක් මේ වීඩියෝ එකේ ඔයාලට වැදගත් වෙන දෙයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා මේක බලන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඉන්න. ඊට පස්සේ මම අනිවාර්යෙන් දැන් මේ mix එකේ first step එක කියන්නේ පළවෙනි අදියර තමයි මේක. ඉතින් පළවෙනි අදියරෙන් පස්සේ ඊට පස්සේ අදියරවල් කීපයක් තියෙනවා මේක. ඉතින් මම මේ සරලෙන්ම කිව්වොත් ඔයාලට බර කරන්නේ නැතුව මේක mix එකක අදියර කීපයක්ම තියෙනවා. ඒ අදියර කීපය ඔකේ mix එකේදී තියෙනවා අපි EQ compressor ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඕකේ තියෙනවා ඔයාලට කියලා දෙන්න ඕනේ මම මෙහෙමයි. එහෙනම් හැමෝටම ජය වේවා. ෆයර්මස් YouTube channel එකේ මම අදට සමු ගන්නවා mix එකේ අනිත් වීඩියෝ එක ළඟදිම ඔයාලා වෙනුවෙන් අරන් එන බලාපොරොත්තු වෙමින් මම එන සමු ගන්නවා. හැමෝටම ජයම වේවා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා set වෙලා ඉන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.